සදහම් දියදහර පින්වත්නි, අපි බුදුරජාණන්සේගේ ශ්‍රාවකයන් හැටියට උන්වහන්සේව පිළිසරණ කරගන්න ඕනේ ඇයි කියන එක තමයි බෞද්ධයෙක් විසින් මුලින්ම විමසලා බලන්න ඕන දේ. ඒතර මම බුදුරජාණන්සේ ඇයි සරණ යන්න ඕන? ඒතර මම ධර්මයේ සරණ යන්න ඕනේ ඇයි? සංඝයා සරණ යන්න ඕනේ ඇයි කියලා ඒ සරණ යාම පිළිබඳව බොහෝම පැහැදිලි අර්ථයක් තියෙන්න ඕන බෞද්ධයෙකුට. නමුත් අද එහෙම නැහැ. සරණ යෑමේ අර්ථය අද ගොඩාක් දෙනෙකුට නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ අර්ථයවත් දන්නේ නැහැ. නමුත් ඒ අයට එක්තරා විදියක සංස්කෘතික ධාරාවේ මතුවෙච්ච බෞද්ධ කමකුත් තියෙනවා. ඒගොල්ලෝ පන්සල් යනවා, වත් පිළිවෙත් කරනවා, මේ වගේ බණක් කියවනවා, ඔය වගේ ගොඩක් ඒවාත් තියෙනවා. ඒතර ඒවයිනුත් එයාට යම් යහපතකුත් වෙනවා. මොකද Taman සමහරට දන්නේ නැතුව වුණත් Taman තුල වැඩෙන කුසලයේ ප්‍රබල එකක්. හැබැයි කුසලතාවයේ දැනගෙන කරන තරම තමයි ප්‍රබල වෙන්නේ. මොකද යථාභූත ඥානය අසුරු කරගෙන කරන කුසලතාවයේ ස්වල්ප දෙයක පවා මහ විශාල විපාකයක් තියෙනවා. නමුත් ඉතින් ඒක දන්නේ නැතුව හරි කමක් නැහැ. සංස්කෘතියට හරි කමක් නැහැ. කවුරු හරි කෙනෙක් එහෙම වතපිලිවෙත බුද්ධ ශාසනය ඇතුලේ කුසලතාවය කියලා අඳුනගත්ත දේවල් ටිකක් කරන එක හොඳයි. නමුත් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක් විදිහට අපි පළවෙනියෙන්ම අත්දකින්න ඕන දේ තමයි බුදුරජාණන්සේ වගේ මුනිවරයෙක් ඇයි මේ මිහිමත පහළ වෙන්නේ කියන එක. ඊළඟට එයා දැනගන්න ඕන දේ තමයි බුදුරජාණන් වහන්සේව සරණ යාම පිණිස මං මොකටද මේ තවත් කෙනෙක් සරණ යන්නේ කියලා. එතකොට එයාට එහෙම හොයාගෙන යනකොට වැටහෙනවා තමා තුල අසරණකමක් පවතින බව. Tamanගේ ඇතුළාන්තය තුල එක්තරා විදියක අසරණකමක් පවතින බව අපට වැටහෙනවා. මොකද අපි අසරණ නොවිච්ච තැනක කිසි කෙනෙක්ව සරණ කරගන්න උවමනක් නැහැ. දැන් ඔය බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට මම බුදුරජාණන්සේ සරණ යනවා කියනකොට ඒක ඇතුලේ තියෙනවා එක්තරා අසරණකමක් ගැන. ඇයි මට සරණ යන්න වෙන්නේ? මම අසරණ වෙච්ච වෙලාවටනේ. හොඳට බලන්නකෝ අපි තවත් කෙනෙක්ව සරණ යන්නේ එක්තරා විදියක අසරණකමක් පවතින තැනක. එතකොට අපි තාම පරිස්සමින් අපි හොයලා බලද්දී අපට තේරෙනවා මොකද්ද මේ අපි තුල පවතින අසරණකම කියලා. ඒ අසරණකම තමයි ඔය මරුණාට පස්සේ පාංශකූල දී ගන්න වෙන එක. ඊට පස්සේ 7 දවසට දාන ටික කරගන්න හාමුදුරු වමනා වෙන එක. ඊට පස්සේ ඔය 3 මාසෙට බණ කියා ගන්න හාමුදුරු කෙනෙක් වමනා වෙන එක වගේ බොහොම පහළ තියෙන එකක් එහෙම නෙමෙයි අසරණකම. එතකොට ඒක ඇත්තටම මේ සංස්කෘතික ධාරාවේ අර්ථයක් මිසක් මූලික බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල මතුවෙච්ච අර්ථයක් නෙමෙයි. එහෙනම් අර මූලික අසරණකම විදියට අපිට පේන්නේ මේ ජරා මරණ දුක ඉදිරියේ අපි තුල පවතිනවා අසරණකම. ඒතර මේ ජරා මරණ අපිව යට කරන්නේ කොහොමද? ජරා මරණ ඉදිරියේ අපි අසරණ වෙන්නේ කොහොමද කියලාත් අපිට හිතා ගන්න බෑ. අපි ජරා මරණ දුක කරා ලං වෙන්නේ මොන ආකාරයෙන්ද කියලා අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති එකමයි අසරණකම එක පැත්තකින්. ඒතකොට ජරා මරණ වලින් තව හෝරාවකටත් වඩා අඩු කාලයකදී අපි යට වෙන්න පුළුවන්. ඒක හෝරාවක් ගණනය කරන්නත් බෑ. නමුත් එතකොට මේ ජරා මරණ වලින් යට වෙනකොට මේ ගොඩනගාගත් භෞතික අර්ථයන්, අභෞතික අර්ථයන්, මානවීය අර්ථයන් ඔක්කොම අතහැරෙනවා. එතකොට මේ අතහැරුණාට පස්සේ ඒ අතහැරීමෙන් පසුව නැවතත් ජීවිතයක් ලැබෙනවා නම් බුද්ධ දේශනාවෙම ලැබෙනවා කියලාත් කියනවනේ. නැවතත් ජීවිතයක් ලැබෙනවා නම් ඒ ජීවිතේට මේ කිසි දෙයක් එක්ක අන්තර් සම්බන්ධයක් පවත්වාගත නොහැක. ඒ ජීවිතයට අදාළව ගොඩනැගෙන භෞතික සම්පත්, මානව සම්පත් දරිද්‍රතාවයේ කේන්ද්‍රගත කරගෙන ඇති වෙන්න පුළුවන්. බොහොම දිලිඳු මට්ටමේව වෙන්න පුළුවන්. හරියාවන් විදියට කැම ටිකක්වත් නැති මට්ටමේ ජීවිතයක් වෙන්න පුළුවන් මනුස්ස ලෝකෙට ආවත්. ඒතොට ඒක තමයි සතුටින් බාර ගන්න ඕන. ඇයි පෙර ජීවිතය අතර අන්තර් සම්බන්ධයක් නැහනේ? එතකොට වෛද්‍යවරයෙක් වුණත්, මහාචාර්යවරයෙක් වුණත්
නැවත කාම භූමියට ආවත් හිඟමන් යදින තැනකට වැටෙන්න පුළුවන්. කාම සුගති භූමියට ආවොත්. ඉතින් එහෙ ආවොත්නේ එහෙම එනවා කියලා කාටද කියන්න පුළුවන්? එහෙම එනවා කියලා කියන්න බෑ. දැන් අර හරි හමං විදියට ධර්මයක් නැති වුණාට පස්සේ භවය පිළිගන්නේ. ඒක වෙනම කතාවක්. ඉපදෙනවා කියලා පිළිගන්නේ. ඇත්තටම අපි පිළිගන්නේ නැති වුණාට දැන් සමහර බෞද්ධයෝත් ඉපදෙනවා කියලා පිළිගන්නේ නැහැ. එතකොට මේ බෞද්ධයෝ පිළිගන්නේ නැති එකෙන් අපි තේරුම් ගන්න ඕන එයා බෞද්ධකමට අදාළ සම්මාදිට්ඨිය ඉක්මනට හදා ගන්න ඕන. නැත්නම් අමාරු වැටෙනවා. දැන් අපි පිළිගත්තේ නැති වුණාට දැන් ලෝකයක් පිළිගන්නවා නැවත උපත කරා යන බව. මැවුම්වාදයක් පිළිගන්නවා දැන්. ඒ සම්බන්ධව ඇමරිකාව වගේ රටවල වල පරීක්ෂණත් කරනවා දැන්. පරීක්ෂණත් කරනවා. ඒ කියන්නේ එහෙනම් දැන් ලෝකයක් අර මැවුම්වාදයක් මැවුම්වාද ඉගැන්වීමනේ ලෝකයට තියෙන්නේ. ඒ අයත් පිළිගන්නවා නැවත උපදින්න සිද්ධ වෙන බව. නැවත උපදින බව. එහෙනම් අපිට පිළිගන්නම වෙනවා. මොකද අපි බටහිරට ආවඩන જાතියක් නේ. ඒ බටහිරට ආවඩන එක ඇතුළෙත් අපිට පිළිගන්න වෙනවා. බෞද්ධ ඉගැන්වීම ඇතුළේ කොහොමත් 2600කට එහා පැත්තේදී අපගේ බුදුරජාණන් වහන්සේ මහණෙනි ඉපදෙමින් මැරෙමින් යන සාංසාරික ප්‍රවාහයකට ඔබ හසු වී ඇති බව අනුදැනවදාලා. ඒ සාංසාරික ප්‍රවාහයේ ශක්තිය කර්මය කියලත් පෙන්වා වදාලා. ඒ සාංසාරික ශක්තිය කර්මය නම් ඒ කර්මයේ දායාද වෙන්නේ අවිද්‍යාව නම් වූ මානසිකව කෙලෙස් සහගත ගතිය මත කියලත් බුදුරජාණන් වදාලා. ඒ කෙලෙස් ගතිය මත පදිංචි වෙන අභ්‍යන්තරිකව කෙලෙස් සහගත මතකයේ විසින් සාංසාරිකව විවිධ තත්වයන් ඉස්මතු කරන බවත් මතක් කළා. කියන්නේ පුරුදු සාංසාරිකව. දැන් මේ ඔක්කොම මේ සමහර අත්දැකීම් අපිට සාංසාරික පුරුදු. ඒවා ඥානමය වශයෙන් අපිට ආපුවා නෙමෙයි. සාංසාරික පුරුදු. දැන් මේකම පවුලක 10 දෙනෙක් ගත්තොත් ඒ 10 දෙනාගෙන් දෙන්නෙක්වත් එක වගේ නැහැ. කායිකවත් නැහැ, මානසිකව කොහොමත් නැහැ. එයාගේ රුචි අරුචිකම් වෙනයි. මනාපමනාපකම් වෙනයි. කොහොමද එහෙම වුනේ? අම්මගෙන් තාත්තගෙන් ආපු ගතියක් නම් එහෙම ගති තියෙනවා. අම්මා තාත්තා කිසිදු ආකාරයකින් මනාපමනාපකම් නොපවත්වපු දේවල් වලට මෙයා තුන නොමනාපකම් පවතිනවා. ඇයි? අර සාංසාරිකව ගොඩ නැගිච්ච කෙලෙස් සහගත මතකයකුත් සිත අභ්‍යන්තරේ පවතිනවා. ඒ මතකයත් එක්ක තමයි නැවත නැවත ඉබදමින් මැරමින් යන්නේ. මොකද එකම චිත්ත ප්‍රවාහයක්නේ පවතින්නේ. බිඳි බිඳි එකම චිත්ත ප්‍රවාහයක් තමයි පවතින්නේ. රූපේ බිඳ වැටෙනකොට නාම ධර්මවල එකම ප්‍රවාහයක් පවතින්නේ. ඒකනේ අපි අර ධර්ම මලකවල වල එහෙම ගැහුවේ රූපං ජීරති මච්ඡානං. රූපේ දිරලා යනවා. නාම ගොත්තං න ජීරති. මානසික ප්‍රවාහය දිරන්නේ නැහැ. දැන් මානසික ප්‍රවාහයක දිරන්නේ නැහැ. නමුත් ලංකාවේ මිනිස්සු ඒක නෙමෙයි හිතුවේ. ලංකාවේ මිනිස්සු හිතුවේ මානසික ප්‍රවාහය දිරන්නේ නැහැ කියලා නෙමෙයි. ඒ මිනිහා කරපු හොඳ මිහිතුරු වෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. නාම ගොත්තං න ජීරති. නාම ධර්ම ටික දිරන්නේ. නාම රූප පරම්පරාවනේ පවතින්නේ. රූපේ කඩා වැටෙනකොට නාම ධර්ම ටික අවිච්ඡින්නව පවතිනවා. බිඳෙමින් නැවත නැවත හටගෙන පවතිනවා. නාම ගොත්තං න ජීරති. එතකොට මේ නාම ධර්ම ටික තරම් ලෝකයාව අසඟයට ගෙනියන තවත් දෙයක් නෑ. ඒකනේ ප්‍රවාහය. නාම ධර්ම ටික තමයි ප්‍රවාහය. එතකොට මෙන්න මේ විදිහේ අරුබුදයක මේ විදිහේ ක්‍රියාවලියක තමයි අපි අහුවෙලා ඉන්නේ. එතකොට මේ ක්‍රියාවලියෙන් ගැලවිලා යන එක තමයි බුද්ධ දේශනාවේ අර්ථය. ඒ කියන්නේ අර නාම ගොත්තං නජීරති නොදිරන්න නාම ධර්ම ටිකක් අවිච්ඡින්නව පවතිනවා කියන ප්‍රවාහයෙන් ගැලවිලා යන එක තමයි බුදුදහමේ අර්ථය. ඇත්තට මේක ගැලවිලා යන්න ගොඩක් අමාරු නෑ. බුද්ධ ශාසනයක් ඇතුලේ නැවත නූපදින මට්ටමට හිත හදාගන්න එක ගොඩාක් අමාරු නෑ. හැබැයි නැවත නූපදින මට්ටමට හිත හදාගන්න නම් එයා ඉපදීමේ දුක අඳුන ගන්න ඕන. නැත්නම් ඇතුළාන්තයෙන් ඉන්නේ අවංකව. දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තුළ තියෙන ඕන ඉතා වැදගත් දෙයක් තමයි මේ ඉපදීමේ දුක තේරුම් ගන්න ඕන. උපන් සත්වයා තුළ පවතින ජරා මරණ පීඩාව තේරුම් ගන්න ඕන.
නැවත නූපදීම පිණිස එතකොට තමයි භවය නිරුද්ධ කරන්න පුළුවන්. කර්ම රැස් වෙන එකට අභියෝග කරන්න පුළුවන් එතකොටයි. නැතුව ඕගොල්ලන්ට නැවත නැවත උපදින එක ගැන අර්ථයක් තියෙනවා නම් ඕගොල්ලෝ උපදීමේ දුක දන්නේ නැහැ. උපන් නිසා හටගන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස් දන්නෙත් නැහැ. එතකොට යා බලන්නේ බුද්ධ ශාසනයේ නාමයෙන් හරි කමක් නැහැ. භවය තුල රැඳිලා ඉන්න මම මොනවද කරන්න ඕන? වගේ එකක් තමයි යාට ඉන්නේ. නමුත් බුද්ධ ශාසනයේ ප්‍රධාන අර්ථය තමයි භවය නිරුද්ධ කරන එක. නැවත උපදින්න නැතුව ඉන්න එක. ඇයි බලන්නකො පින්වත්නි අද මේ ඉපදිච්ච නිසානේ මේ ඔක්කොම දුක. මේ අපි අත්දකින්නේ ඉපදීමේ දුක. නැතු වෙනත් කෙනෙක් ගිනාපු දුකක් එහෙම නෙමෙයි මේක. එතකොට ඉපදීම මත තමයි සම්පූර්ණ දුක රඳා පවතින්නේ. එතකොට ඉපදීම මත දුක පවතින නිසා නැවත උපත සකස් නොවන ආකාරයට අර නාම ගොත්තං නජීරති නාම ධර්ම දිරන්න නැතුව පවතිනවා කිව්වනේ. ඒ නාම ධර්ම දිරන්න නැතුව නොපවතින මට්ටමට අපි කොහොමද අපේ ඇතුළාන්තේ වෙනස් කරගන්නේ කියන එක තමයි අපේ ප්‍රධාන සාකච්ඡාව. ඇත්තට මේක ගොඩාක් ලේසි අල්ලගත්තාම. හරීම ලේසි. හරියටම ධර්මය අල්ලගත්තාම. ඇයි? අපිට එකම එක දෙයයි තියෙන්නේ. නැවත පුනර්භවයේ පිණිස කර්ම සකස් නොවන මට්ටමට දුර්වල කරන්න විතරයි. කර්ම ඔක්කොම විනිරුද්ධ කරන්නේ. කර්මය ඔක්කොම මේ අතීතයේ සියලුම කර්ම ගෙවලා දාන්නේ. මොකද අතීතේ ඔක්කොම කර්ම ගෙවලා දාන්න බෑනේ. හේතුව දැන් ඉපදෙමින් මැරෙමින් ආපු දීර්ඝ සංසාරේ මුල හොයන්න බැරි නම් ඔය ජීවිතේ මොනතරම් කර්ම කෙරුණාද කියලා අපි කවුද දන්නේ? අපි කවුරුත් දන්නේ නැහැ. මොනතරම් කර්ම සංස්කාර ගොඩ නැගෙන්නේ නැද්ද කුසල අකුසල වශයෙන්? එතකොට මේ කුසල අකුසල වශයෙන් අතීතේ ගොඩාක් කර්ම සංස්කාර ගොඩ නැගුණට ඒ අතීතයේ ගොඩ නැගිච්ච සියලුම කර්ම සංස්කාර නිරුද්ධ කරන්නේ අපි. ඒ මොනොත් අපිට මේ ජීවිතේදී අවබෝධයක් කරා යන්න බෑ. ඒ කොයිතරම් වැඩක් තියනවද? නමුත් එච්චර සංකීර්ණ වැඩක් අපිට කරන්න නෑ. අපි කරන්නේ මොකද්ද? නැවත පුනර්භවයේ පිණිස ගොඩ නැගෙන කර්මය විතරයි නිරුද්ධ කරන්නේ. ඒ ඉපදිච්ච නිසානේ ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අන්න එහෙමනේ කියන්නේ. මහණෙනි ජාතිය පදනම් කරගෙන ජරාව මරණය ශෝකය පරිදේවය හැඬීම වැළපීම දුක දෝමනස්සේ පවතිනවා කියලානේ කියන්නේ. දරුවෝ නිසා කවුරුත් අඬන්නේ වැළපෙන්නේ සෝසුසුම් හෙලන්නේ නැහැ. ඉපදුනාම දරුවෝ ලැබෙනවා එච්චරයි. ඉපදුනාම දරුවෝ ලැබෙනවා. ඒ ඉපදීමේ தත්ත්වය ඇතුලේ ලැබෙන දරුවොත් එක්ක අපි හැප්පෙන්නේ නැහැ. දරුවා අපිට අභියෝගයක් නෙමෙයි. වෙනද වගේම ඔයගොල්ලෝ දරුවා නඩත්තු කරගෙන ඉන්න. එතකොට අපි සලකන්නේ අපිට තියෙන විශාලම අභියෝගයේ විදියට ජාතිය. එතකොට හැම බෞද්ධයෙකුටම අභියෝගයේ විදියට පේන්න ඕන ජාතිය. ජීවිතේ නෙමෙයි. ජීවිතේ අභියෝගයේ විදියට සලකන්නේ නැහැ. එතකොට අපි අභියෝගයේ විදියට සලකන්නේ කුමක්ද? ජාතිය. එතකොට මේ ජාතිය අභියෝගේ නම් ජාතිය කොහොමද හැදෙන්නේ කියලා එයා දැනගන්න ඕන. ජාතියේ වේමත්තතාවය දැනගන්න ඕන. ජාතිය තුල පවතින විවිධත්වය. අන්දජ ජලාබුජ සංසේදජ ඕපපාතික වශයෙන් ජාතියේ වේමත්තතාවයක් ධර්මයේ පෙන්නනවා. එතකොට අන්න එහෙම විවිධත්වයෙන් යුතු ජාතියක් උරුම කරගත්ත පිරිසක් අපි. එතකොට මේ වේමත්තතාවයකින් යුක්ත ජාතිය පවතින්නේ කුමක් නිසාද? ජාතිය පවතින මොනවා නිසාද? භවය නිසා. ජාතිය පවතින්නේ භවය නිසා. ඒකට අපි කියනවා භවපච්චයා ජාති කියලා. මොකද්ද මේ භවය කියලා කියන්නේ? භවය කියලා කියන්නේ කර්ම හැදෙන මට්ටම. තමා තුල කර්ම රැස් වෙන මට්ටමට අපි කියනවා මොකද්ද? භවය කියලා. අපි තුල කර්ම රැස් වෙනවා. එතකොට මේකට සංකීර්ණ කතාවක්. අනික මේක දන්නේ නැත්නම් බුදුරජාණන්සේගේ ශ්‍රාවකත්වයේ තුල උපදින්නේ කොහොමද කියලාවත් මම නම් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ බුදුරජාණන්සේගේ ප්‍රධාන කතාව මේක. ඒක මිනිස්සු ඒක ටිකක් බරපතල නිසා ඒකට ඇඟිලි ගහන්නේ නැහැ. මිනිස්සු කොහොමත් කැමති උඩින් මේ අවස්ථාවට ඔය මොනවා හරි අහලා පැත්තකට වෙන්න. හැබැයි දැන් එහෙම නැහැ. දැන් ධර්මාසනයේ වාඩි වෙලා එක එකනා විහිළු කරන්න බෑ. දැන් මිනිස්සු බොහෝම බුද්ධිමත්. මෙහෙට එනවා බොහොම හොඳට ධ්‍යාන සමාපatti දියුණු කරගත්ත අය. මේ ශාලාවට මෙනවා බොහොම හොඳට මේ ධ්‍යාන දියුණු කරගත්ත අය. එතකොට ඒගොල්ලෝ එක්තරා විදියක ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඇතුළේ ඉන්න අය. ඒගොල්ලෝ ප්‍රායෝගිකව බුදුදහම පුහුණු කරගත්ත අය. සහ ඉස්සරහටත් පුහුණු කරගෙන යන අය.
එතකොට ඒ වගේ ශ්‍රාවකයෙක්ව එක එක විකාර කතා කියලා අවුස්සන්න බෑ. ඒ නිසා ලංකාවේ දැන් ඉන්නවා බෞද්ධයෝ ටිකක්. ඒගොල්ලෝ මූලික බුද්ධ දේශනාව හඹාගෙන යනවා. ඒතර ඒගොල්ලන්ට උමනාවක් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කාලා hina වෙන්න යාලට උමනාවක් නැහැ. hina වෙන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉස්සරහට එන්න එපා. hina වෙන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉස්සරහට එන්න එපා. hina වෙන්න විහිළු වීඩියෝ තියෙනවා YouTube එකේ. ඒව බලන්න. hina වෙන්න ඕන. එතකොට මේ hina වෙන්න එහෙම දේශන අහන්න එපා. අපි ඔය ඉස්සලත් ඔය කතාව කියලා තිනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියන්නේ අවබෝධය කරා එක් කරගෙන යන එකක් මිසක් කෙනෙක්ව ලාමක ආස්වාදයක් මත නවත්තන එකක් නෙමෙයි. ලාමක ආස්වාදයක් මත නවත්තන එකක් නෙමෙයි. එහෙම ලාමක ආස්වාදයක් ඕන නම් ඒකට ඕන තරම් අවකාශය තියෙනවා. ඒකට මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉස්සරහට එන්න එපා. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඉස්සරහට එන්න මං කොහොමද අවබෝධය කරා යන්නේ? ඔබ වහන්සේලා කියන්නේ කොහොමද මේ දුක ඉවර කරගන්නේ? අයි කවුරුත් කතා කරන්නේ නැහනේ. දැන් එන්න දුක අඩු වෙලා නැහනේ. බලන්න මේ කොච්චර වැඩ කරලා, සැලසුම් කරලා, ඉගෙනගෙන, සල්ලි හම්බ කරලා, ආර්ථිකය හොඳට ශක්තිමත්ව ගොඩනගාගෙන සහ ගොඩනගා ගනිමින් ඉන්න අවස්ථාවක අපේ ජීවිතය හරි සැපවත් වෙලා නැහැ. අපේ ජීවිතේ සැපවත් වෙලා නැහැ. අන්න ඒ නිසා දැන් මේ එළියේ කොච්චර වැඩ කළත් ඒ සැපය Tamanව ලුහු බැඳලා නැහැ. Taman කරා ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ ජීවිතේ මොකද්ද කියලා ලියා ගන්න ධර්ම ඉස්සරහට එන්න. ධර්ම ඉස්සරහට ආවොත් තමයි මේ ජීවිතේ ලියා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ධර්ම ඉස්සරහට ආපු ශ්‍රාවකයා තුල එයා හැම වෙලාවකම ධර්ම ඉස්සරහින් තියාගෙන තමන්ව විමර්ශනය කරන්න ඕන. එතකොට මගේ කතාව මෙන්න මේ වගේ කතාවක් කියලා තේරෙන්න ගන්නවා. එතකොට දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? අපිට තියෙන ලොකුම ප්‍රශ්නය ජරා මරණ දුක. ජරාව මරණය ඉදිරියේ අනාථ වෙන්නේ. ඕක තමයි ලොකුම ප්‍රශ්නය. ඕගොල්ලන්ට මාසයක් මරණය හාට දාන්න පුළුවන් නම් ඕගොල්ලෝ ඕන දෙයක් කරනවා. මාසයක් මරණය දැන් අද මාරාන්තික වුණොත් ඕගොල්ලන්ගේ ජීවිතේ මාසයක් මරණය එහා පැත්තට දාගන්න ඕන වුණොත් ඕගොල්ලන් ගෙදර අය ඔක්කොම එක පයින් කතා වෙලා තියෙන ඔක්කොම හරි වියදම් කරනවා. එහෙනම් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. සිඟමනට වැටුණත් වියදම් කරනවා. ඇයි එහෙම අපිට වෙන්නේ? අපේ ඇතුලේ ජීවිත තෘෂ්ණාවක් පවතින නිසා. එහෙනම් මතක තියාගන්න යම් කෙනෙක් රැස් කරන්නේ ජීවිත තණ්හාවට ඒ ජීවිතේ වෙනුවෙන් රැස් කරගත්ත ඔක්කොම සේසතම අතහරින්නත් ලෑසි ජීවිත තණ්හාවට. එහෙනම් මේ සත්‍යයේ පැවැත්ම පවතින්නේ ජීවිත තෘෂ්ණාව මතින්. අපිට තියෙන ජීවිත තෘෂ්ණාවක්. ඒතකොට මේ ජීවිතේ මාසයකට අපිට ලැබෙනවා නම් ඒ මාසයක් වෙනුවෙන් අපි බොහොම මාරාන්තික වුණොත් ඒ මාසයක ජීවිතේ පැවැත්ම උදෙසා අපි ළඟ තියෙන සම්පූර්ණ වියදම් කරලා වුණා සිංගප්පූරුවට ගිහින් සැත්කමක් කරගෙන ඉන්න ලෑස්ති. ජීවිත තෘෂ්ණාව නැති කෙනෙකුට එහෙම අවශ්‍යතාවයක් එන්නේ නැහැ. එයාට එන්නේ අවශ්‍යතාවයක් මේ තව මාසයක් ජීවිතේ පවත්වන්න ඕන කියලායි අමරණීයත්වය කියලා කම් මෙහෙ නැහැ නේ කොහෙවත්. මාසයක් දෙකක් තුනක් අවුරුද්දක් පොඩ්ඩක් එහෙට මෙහෙට කරන්න පුළුවන්. එහෙට කළත් අවුරුද්දක් විතර උපරිම ඉතින් අවුරුදු 100කට මෙහා පැත්තේ. උපරිමේ අවුරුදු 100කට මෙහා පැත්තේ. 100ක් නම් කොහොමවත් නැහැ. මේ වෙනකොට අවුරුදු 15ක 20ක ළමෙක් නම් 90ක් කොහොමවත් නැහැ. මේ වෙනකොට අවුරුදු 50 60 පැනපු කෙනෙකුට යම්කිසි ආකාරයකින් ඉන්න පුළුවන්. නමුත් 100ට මෙහි පැත්තේ. එතකොට දැන් 100ට මේ පැත්තේ ජීවිතය අත්හැරෙනවා නම් ඒ අත්හැරෙන වෙලාවට ඕගොල්ලන්ට දාඩිය දාන්නේ ජීවිත තෘෂ්ණාවක් පවතින නිසා. එතකොට මේ ජීවිත තෘෂ්ණාව නැති කෙනෙකුට S2 පියවෙන එක ප්‍රශ්නයක් නෑ. එහෙමනම් අපි ඉස්සරහා තියෙන අපි රැස් කරන්නේද රැස් කරපු දේවල් ජීවිත තෘෂ්ණාව වෙනුවෙන් ඕනෑම ප්‍රමාණයක් අපි අත්හැරලා දාන්න ලෑස්ති.
හැබැයි අතහරින්නේ අපි එක දෙයක් මතක තියාගන්න ඕන අමරණීයත්වයක් උදෙසා නෙමෙයි. මරණේ කල් දමා ගැනීම පිණිසයි. ඒතර මෙන්න මේ වගේ ජීවිත තෘෂ්ණාවක් ඇතුලේ ප්‍රායෝගික හැසිරීම් ටිකක් තමයි අපේ ජීවිතය ඇතුලේ තියෙන්නේ. හරි. එහෙම ජීවිතයක් නම් අපිට තියෙන්නේ අපිට කවදාවත් මේ බඳු ජීවිතයක් ඇතුලේ පිළිසරණක් නැහැ. ඒතකොට මෙහෙම ජීවිතයක්ද අපිට නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. හොඳට රැයක කල්පනා කරලා බලන්න. මේ බඳු ජීවිතයක්ද අපිට නඩත්තු කරන්න වෙලා තියෙන්නේ. අනික මහ පුදුම සැලසුම් ගොඩාක් හදාගෙන බොහොම නුදුරු දිනකදී ඒ සැලසුම් ටික දිය වෙලා යන මට්ටමේ ජීවිතයක් ඔය තියෙන්නේ. ඉතින් ඕක දැම්මම දැනගෙන ඉන්න එක හොඳයි. ඔය සැලසුම් ටික දියාරු වෙලා යන විදිහේ මට්ටමක් අපිට තියෙන්නේ. ඒ නිසා තමයි අවබෝධය කරා යන්න ඕන. එතකොට අවබෝධය කරා යනකොට එයාගේ ජීවිතින් අයින් වෙලා යන්නේ මොකද්ද? එයාට දරුවෝ අත්හැරින්නේ නැහැ. ඉඩම කුඹුර ගෙවල් දොරවල් අත්හැරින්නේ නැහැ. එයාගේ ජීවිත තෘෂ්ණාව විතරයි අයින් වෙලා යන්නේ. ජීවිත තෘෂ්ණාව තමයි යාගෙන් අයින් වෙලා යන්නේ. එතකොට ජීවිත තෘෂ්ණාවෙන් අයින් වෙලා ගියාට පස්සේ එයාට පුළුවන් මේ ජීවිතය තුළ උනත් ඕනෑම වෙලාවක මරණය Taman කරා එනකොට ඒකට බොහෝම ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්. ශක්තිමත්ව මුහුණ දෙන්න පුළුවන්. එතකොට එහෙනම් මුළු බුද්ධ ශාසනයේම අර්ථය තෘෂ්ණාව ගෙවා දැමීම පිණිස. ඒකනේ දුකට හේතුව තණ්හාව විදිහටනේ ධර්මයේ පෙන්වන්නේ. දුකට හේතුව විදිහට ධර්මයේ පෙන්වන්නේ තණ්හාව. එතකොට දැන් අපේ ජීවිතේ පැවැත්ම රඳා පවතින්නේ මොකක් මතද? භවය මත. එතකොට ජීවිත තෘෂ්ණාව පදනම් කරගත්ත තණ්හා කරගන්න ගතිය ඉන්නේ මොකක් නිසාද? ඉපදිච්ච නිසා. දැන් උන අපිට පොඩි අවුලක් ලිහිනවා. අපේ ජීවිතය තුළ පවතින ජීවිත තෘෂ්ණාව සහ මේ තණ්හාවේ විවිධ පැති. ඒ තණ්හාව තමයි දුකට හේතුව. දුකට හේතුව. නැවත නැවත අපි හදන්නේ තණ්හාවමයි වඩන්නේ. එතකොට මේ වෙලාවේ තණ්හා සහගත ජීවිතයක් අපට ලැබුණේ මේ බඳු තණ්හාව පදනම් කරගෙන මේ නඩත්තු කරන ජීවිතයේ යා තෘෂ්ණා කරන ප්‍රමාණයෙන් පරිස්සම් කරන්න බෑ. ඒ කියන්නේ මම ගොඩාක් තණ්හා කරා කියලා මොකුත් මට ඕන විදිහට පවතින්නේ නැහැ. අන්න ඒක තමයි අවදානම. ජීවිතයේ අවදානම කියන්නේ ඔන්න ඕකට. දැන් මම මේ බුලත් වට්ටියට කැමතියි කියලා මේක මට ඕන විදිහට තියෙන්නේ නැහැ. දවසක් දෙකක් යනකොට වේලිලා යනවා. මං කොච්චර ආසා කළත් මං කොහේ දාලා මේක පරිස්සම් කළත් මේක මට ඕන විදිහට පවත්ව ගන්න බෑ. එහෙනම් තෘෂ්ණාව පදනම් වුණාට ලෝකයේ ඇසුරු කරගෙන ලෝකයේ ස්වකීය වසඟේ තියාගන්න බෑ. සවිඥානික ලෝකයක් බෑ, අවිඥානික ලෝකයක් බෑ. මගේ රූපයක් බෑ එහෙම තියාගන්න, මගේ දරුවගේ රූපයක් බෑ. එහෙනම් ධර්මයේ මොකද්ද කියලා දෙන්නේ? ධර්මයේ ඇතුලේ වසඟේ පවත්ව ගන්න පුළුවන් තැනකට ඔබ එකතු කරන්නේ නැහැ. අවබෝධ කරවනවා විතරයි. මේ තමන්ගේ සවිඥානික රූපයත් දරුවාගේ රූපයත් දෙකම තමන්ගේ වසඟේ පවත්ව ගන්න බැරි බව අපි තුල තහවුරු කරලා ඒත්තු ගන්නවන එක විතරයි ධර්මයේ කරන්නේ. එතකොට ඒවා සම්බන්ධව තෘෂ්ණාව ගෙවිලා යනවා. තෘෂ්ණාව ගෙවිලා ගියාට පස්සේ තෘෂ්ණාව ඇසුරු කරගෙන තමයි භවය රැස් වෙන්නේ, කර්ම රැස් වෙන්නේ. තෘෂ්ණාව ඇසුරු කරගෙන ගොඩනගෙන භව සංස්කාර නැති වුණාට පස්සේ ඒ භවයේ මතින් තමයි අනාගතේ නැවත නැවත රූපේ හම්බෙන්නේ. නැවත නැවත ජාතිය ලැබෙන්නේ, උපදින මට්ටම. ආයෙත් අනාගතයටත් ඉපදුනාම ඕකමයි වෙන්නේ. ලැබුණු ජීවිතය ඇතුලේ ජීවිත තණ්හාවකින් නඩත්තු කර කර දුක මත ගිලා බහින මට්ටම. මෙන්න මේක තමයි ඊයේත් උනේ, අදත් වෙන්නෙත් මේක, හෙට වෙනවා නම් වෙන්න තියෙනෙත් මේක. ඔයිට වඩා මොකක්වත් ලෝකේ නැහැ පින්වත්නි. ඔයිට වඩා කිසිම දෙයක් නැහැ. ඕකනම් අපේ ජීවිතය අපි අවබෝධය කරා යන්න නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මේ දවස්වල අර අප්පමෙය්‍ය සූත්‍රයෙන් අපි දේශනා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇතුලේ ශ්‍රාවකත්වයේ බෙදනවා වර්ග තුනකට. ශ්‍රාවකත්වයේ බෙදනවා වර්ග තුනකට. ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ කොතනද ඉන්නේ කියලා දැන්. ශ්‍රාවකත්වයේ බෙදනවා වර්ග තුනකට. එකක් තමයි සුප්පමෙය්‍ය මට්ටම කියලා. ඒ කියන්නේ සුප්පමෙය්‍ය මට්ටම කියලා කියන්නේ පහසුවෙන් කෙලෙස් සහගත ලෝකයට අහු වෙන මට්ටම. තව එකක් තියෙනවා දුප්පමෙය්‍ය මට්ටම. පහසුවෙන් කෙලෙස් සහිත ලෝකයට නැවත අහු වෙන්නේ නැති මට්ටම. අප්පමෙය්‍ය මට්ටම කියලා එකක් තියෙනවා. නැවත කවර ආකාරයකින්වත් කෙලෙස් සහිත ලෝකයට යාව මැනගන්න බැරි මට්ටම.
ඔන්න ඔය මට්ටම් තුන තමයි තියෙන්නේ. සුප්පමෙය්‍ය මට්ටම පහසුවෙන් කෙලෙස් සහිත ලෝකයට මැනගන්න පුළුවන් මට්ටම. දුප්පමෙය්‍ය මට්ටම මැනගන්න පහසු නැති මට්ටම. අප්පමෙය්‍ය මට්ටම කෙසේවත් මැනගන්න බැරි මට්ටම. එතකොට දැන් ඔන්න ඔය මට්ටම් තුන තමයි මුළු මහත් අපි හැමෝගෙම කතාව ඔය මට්ටම් තුන ඇතුළේ විතරයි. ඇත්තටම ඔය ස්වභාවය ඇතුළේ මාව මන් තේරුම් ගත්තාම මට පුළුවන් අවබෝධය කෙරෙහි නැගී සිටින්න මට පුළුවන් මගේ දුර්වලතාවය හදාගන්න. ලොකු ගොඩක් දේවල් හදන්න නැහැ. ඇයි හදන්න නැත්තේ? නැවත පුනර්භවයේ හැදෙන කර්මය විතරයි නිරුද්ධ කරන්න තියෙන්නේ. අතීතයේ කර්ම ඔක්කොම ගෙවලා දාන්න දෙයක් නැහැ. අතීතයේ කර්ම කොහොමද ඔක්කොම ගෙවන්නේ? කොච්චර කර්ම රැස් වෙලා ඇද්ද? අපිට තියෙන්නේ විඳව හරි පීඩාව මැද හරි කමක් නැහැ. නැවත පුනර්භවයේ හැදෙන කර්මය ගෙවලා දාන්න විතරයි තියෙන්නේ. පුනර්භවයේ හැදෙන කර්මය අඳුරනලා දෙන්නේ බුදුරජාණන්සේගේ ධර්මය. නැවත පුනර්භවයේ කරා යන්නේ නැති මට්ටමට ඇතුළාන්තේ වෙනස් කර ගැනීම පිණිසත් ඒ වෙනස් කරගත්ත ශ්‍රාවකයා තුළ නැවත කර්ම සකස් නොවීම පිණිසත් අවශ්‍ය ආධ්‍යාත්මික ප්‍රවේශය අකුරක් නැර බුදුරජාණන්සේ මතු කරලා තිනවා. කරලා බලන්න මේ ජීවිතයේ ඇතුළේම ඕගොල්ලන්ට අර ජීවිත තණ්හාව පදනම් කරගෙන ඇතිවෙච්ච පීඩාව අයින් වෙලා ගිහින් හරි සනීපයක් ලැබෙන්නේ නැද්ද බලන්නකෝ. මේ බුදුරජාණන්සේගේ ධර්මයට අනුව විමසලා බලන්න. එහෙම විමසන කෙනෙකුට පුදුම ධර්මයේ තුලින් උපදින හරි සනීපයක් තියෙනවා. ධර්මයේ තුලින් උපදින හරි සනීපයක් තියෙනවා. ඒ ධර්මයේ තුලින් උපදින සනීපය ගොඩාක් සිතුවිලි විරහිත වීමෙන් නැති වෙන එකක්. අපේ ජීවිතය ඇතුලේ සහනය අපි හොයාගෙන යන්නේ සිතුවිලි උඩින්. ඒක තමයි අපිට සම්පූර්ණ වැරදිච්ච තැන. අපි අපේ ජීවිතයේ ආස්වාදේ හඹාගෙන යන්නේ සිතුවිලි මතින්. සිතුවිලි මතින් ආස්වාදයක් හම්බෙන්නේ නැහැ. සිතුවිලි මතින් ආස්වාදයක් හම්බෙන්නේ නැහැ. මොකද ලෝකේ දුක කියලා කියන්නේ සිතුවිලි වලට. දුක කියන්නේ මොකටද? සිතුවිලි වලට. සිතුවිලි විරහිත වෙච්ච තැනක දුක කියලා එකක් වැටහෙන්නේ නැහැ. සිතුවිලි විරහිත වෙච්ච තැනක කායික දුක වැටහෙන්නෙත් නැහැ, මානසික දුක වැටහෙන්නෙත් නැහැ. මොකද ඒක හොඳටම තේරෙනවා අපිට අපේ සිත යථා පරිදි ක්‍රියාත්මක නොවන වෙලාවට දුක කියලා එකක් වැටහෙන්නේ නැහැ. දැන් මේ වෙලාවේ බලන්න මේ ආයතන 6ම ඇසුරු කරගෙන රාග දේශ මොහ පදනම් කරගෙන සිතුවිලි මේ වෙලාවේ ඕගොල්ලන්ගේ සිතට ගලන්නේ නැහැ. සිතට සිතුවිලි ගලන්නේ නැහැ. ඇයි? අපි මේ කතා කරන්නේ රාගයට අනුග්‍රහයක් ලැබෙන කතාවකුත් නෙමෙයි. දේශයට අනුග්‍රහයක් ලැබෙන කතාවකුත් නෙමෙයි. මෝහයට අනුග්‍රහයක් ලැබෙන කතාවකුත් නෙමෙයි. තණ්හා කරන්න පුළුවන් මේ රමණීය ලෝකයක් තියෙනවා කියලා ලෝකෙ පෙන්වන්නෙත් නැහැ අපි. ඒ නිසා රාගය ඇසුරු කරගෙනවත්, දේශය ඇසුරු කරගෙනවත්, මෝහය ඇසුරු කරගෙනවත්, තණ්හාව ඇසුරු කරගෙනවත් ඕගොල්ලන්ගේ අභ්‍යන්තර සිත තුළ කෙලෙස් සහගත විතර්ක ਵਿਚාර ගොඩනැගෙන මට්ටමට නෙමෙයි අපි මේ වෙලාවේ කතා කරන්නේ. ඒ නිසා ඕගොල්ලන්ගේ සිත තුළ රාගයවත්, දේශයවත්, මෝහයවත්, තෘෂ්ණාවවත් හටගන්නේ නැහැ. ඒ නිසාම මේ ධර්ම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න වෙලාවේ මේ වෙලාව විතරයි මේ වෙලාවේ ඕගොල්ලන්ගේ සිත තුළ දුක කියලා එකක් ගලන්නේ නැහැ. හොඳට තමන්ගේ සිත දෙසම බලන්නකෝ. මේ වෙලාවේ හිතට දුක කියලා එකක් වැටහෙන්නේ නැහැ. මේ වෙලාවේ හොඳට හිත දිහා බලන්න සිතුවිලි වල උද්වේගයත් අඩුයි. අවංකව මේ කියන කතාවටම ඕගොල්ලන්ගේ අවධානය යොමු කරගෙන ඉන්නවනම් විතරයි. අනික මේ කතාව ඇතුලේ අපි රාගයට නිමිති පෙන්වන්නේ නැහැ මොකුත්. එක්තරා විදියක සමහරට මේ කියන ඒවා තේරෙන්නෙත් නැහැ ඔක්කොටම. නමුත් මේ කතාවටම අවධානය යොමු කරගෙන ඉන්නකොට රාගය පදනම් වෙච්ච සිතට සිතුවිලි ගලාගෙන ඉන්නේ. හැබැයි ඔගොල්ලෝ පාරට බහලා ඇවිදින්නකෝ. වේගයෙන් රාගය ඇසුරු කරගත්ත සිතුවිලි ගලාගෙන ඉන්නේ නැද්ද කියලා? ද්වේෂය ඇසුරු කරගත්ත සිතුවිලි ගලාගෙන ඉන්නේ නැද්ද කියලා? මෝහය පදනම් කරගත්තේ කොහොමද ගලනවා? තෘෂ්ණාව පදනම් කරගෙන නොයෙක් සිතුවිලි ගලන්නේ නැද්ද කියලා? ඒ ගලනකොට තමයි අභ්‍යන්තර සිත විඩාවටපත් වෙන්නේ.
එහෙනම් මේ එකයි මේ දේශනාවක් අහගෙන ඉන්න එක පවා හරි සනීප දෙයක් කියලා ධර්මයේ පෙන්වන්නේ. එහෙනම් මේ ලෝකයේ දුක වනාහි සිතුවිලි විස්තරක පදනම් වෙච්ච එකමයි දුක කියන්නේ. සිතුවිලි විතරක පදනම් වෙච්ච එකමයි. එතකොට මේ සිතුවිලි වල උද්වේගය අඩු වුණාට පස්සේ ඒ අඩුවීම ඇතුලේ ඒ විඩාව නැහැ. දුකේ නිරුද්ධ වීම කියලා කියන්නේ කෙලෙස් සිතුවිලි ටික නිරුද්ධ වෙලා යන එකට විතරයි. ලෝකේ නොවැටහෙන කමක් නෙමෙයි ඒක. ලෝකේ වැටහෙන්නේ නැත්තේ නෑ. ලෝකේ වැටහීම ඇතුලේ කෙලෙස් සහගත සිතුවිලි වල අරුබුදයක් හිත ඇතුලේ හටගන්නේ. ඒ අරුබුදය තමයි දුක කියලා කියන්නේ. එහෙනම් දුක හටගන්නවා කියන්නේ කෙලෙස් සහගත සිතුවිලි හිත තුල සමුදේවනවා කියන එක. එහෙනම් දුක කියන්නේ අභ්‍යන්තර සිත ඇසුරු කරගත්ත මට්ටම. අභ්‍යන්තර සිත ඇසුරු කරගත්ත මට්ටම දුක කියන්නේ. එහෙනම් සිත අවබෝධ කිරීමෙන්මයි දුක නිමා කරන්න තියෙන්නේ. ඕගොල්ලෝ එළිය ලෝකයේ පිළිබඳ මොන්නතරම් දැනුම් සම්භාරයක් එකතු කරගත්තත් විවිධාකාර දැනුමක් ඕගොල්ලන්ගේ හිත තුල ගොඩනැගෙවි. අවබෝධය කරා යන්න බෑ. අවබෝධය කරා යනවා කියන්නේ හරි ලේසි දෙයක් තියෙන. තමන්ගේ සිත අවබෝධ කරගන්න එක. තමන්ගේ සිත අවබෝධ කරගන්න. ඒකට තමන්ගේ සිත අවබෝධ කරනවා නම් යාර සිතේ සිතුවිලි ටික අවබෝධ කරන්නම වෙනවා. ඒකට අවබෝධ කරනකොට වැටෙන්නේ මොකද්ද? ඒ කියන්නේ අවබෝධ කරනවා කියලා කියන්නේ අභියෝග කරන එක නෙමෙයි. අපි සිතුවිලි වලට අභියෝග කරන්නේ නැහැ. ගරහන්නෙත් නැහැ. බලන්නකො මගේ සිතේ ඇති වෙන සිතුවිලි කියලා ඒ සිතුවිලි වලට ගරහන්නෙත් නැහැ. ඇයි ගරහලා සිතුවිලි නිරුද්ධ කරන්න බෑනේ? අපි සිතුවිලි වලට චෝදනා කරන්නේ. ඒ සිතුවිලි පදනම් කරගෙන ලෝකයට චෝදනා කරන්නෙත් නැහැ. ඔන්න ඔය දේ නිසා තමයි මට මෙහෙම හිතෙන්නේ. එදා ඒ දේ නොවුනා නම් අද මට මෙහෙම හිතෙන්නේ නැහැ කියලා අර එක එක දේවල් ලෝකෙ එළියේ පේන්නෙත් නැහැ. එතකොට යා සිතුවිලි සම්බන්ධ එකම එක දෙයයි කරන්නේ. Tamanගේ සිතත් සිතුවිලි වල හැඩයත් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. අවබෝධ කරාම සිතුවිලි නිවිලා යනවා. අන්න සිතුවිලි ඇසුරු කරගෙන නිවෙන රටාව මොකක්ද? අවබෝධ කරන එක. ඕක ලෝකේ කවුරුත් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හැර කවුරුත් දන්නේ අවබෝධයෙන් නිවෙන විදිය. අවබෝධ කරාම නිවෙනවා. අත්පත් කරගත්ත කෙල් නිවෙන්නේ. දැන් සිතුවිලි විසින් ආයාචනා කරනවානේ ලෝකයක්. දැන් රාගයේ හිතේ උපදිනකොට රාගයෙන් ඇසුරු කරගෙන සිතුවිලි හිතට වැටෙනකොට ඒ රාගයට පදනම් වෙච්ච ලෝකයක් මේ සිත පෙන්නලා ඒ ලෝකේ අත්පත් කරගන්න හැටියට සිත ආයාචනා කරනවා. ඒතර අපි මොකද කරන්නේ? ඒවා හඹාගෙන යනවා. එළියෙත් හොයනවා. ඒ ඇයි එහෙම කරන්නේ? රාගය ඇසුරු කරගෙන අභ්‍යන්තරය තුල දැවිල්ලක් හටගෙන තියෙනවා. ඒ දැවිල්ල සංසුන් කර ගැනීම පිණිස අපි ලෝකයට වේගෙන් හඹාගෙන යනවා. ඊට පස්සේ ලෝකය හම්බ වෙන්නත් පුළුවන්, හම්බ නොවෙන්නත් පුළුවන්. හම්බ වුණොත් ඒවා ගෙදර ගිහින් තියාගෙන පදිංචි වෙලා ඒවා පරිස්සම් කරන්න තමයි ඔය අදත් වැඩ කරන්නේ. Tamanගේ සිතුවිලි විතර්කවලට පදනම් වෙච්ච ලෝකය සිත ඉල්ලා සිටිනකොට හොඳයි මං ගෙනත් දෙන්නම් කියලා ඒ ලෝකය හොයාගෙන ගිහින් ඒ හම්බ වෙච්ච ලෝකයේ ගෙදර ගෙනල්ලා තියාගෙන කවලා පොවලා නඩත්තු කරලා පරිස්සම් කරලා තියාගන්න එක ඇතුලේමයි අදත් ඕගලන්ට ওই විඩාව පවතින්නේ. හැබැයි Tamanගේ සිත අවබෝධ කරගත්තොත් දැන් බැඳිච්ච ඒවට බැඳිලා ඉවරයි. ඒවා අපි අභියෝග කරන්නේ නැහැ. එතකොට අපි අපේ ඉලක්කය මොකක්ද දන්නවද? අලුතෙන් නොබැඳී ඉන්න එක. බැඳිච්ච ඒවට කරන්න දෙයක් නැහැනේ. අලුතෙන් නොබැඳී ඉන්න එක. එතකොට අලුතෙන් නොබැඳී ඉන්න බෑ. හිත ස්වභාවයෙන්ම බැඳෙනවා. මේ සිත නම් ගිය තැන බැඳෙනවා. ගිහිද පැවිදිද වැඩක් නැහැ. මේ සිතේ ස්වභාවය තමයි ගිය තැන බැඳෙනවා. එතකොට ගිය තැන බැඳෙන්නේ සිත අවිද්‍යාව මත පවතින නිසා. අපේ සිත අවිද්‍යාව මත පවතින තාක්කල් ගිය තැන බැඳෙනවා. එහෙනම් අවබෝධය කරා ගියොත් අවබෝධය කියන එකට ප්‍රඥාව කියනවා. ප්‍රඥාවෙන් අපේ සිත අවබෝධ කරගත්තොත් සිත බැඳෙන එක නවතිනවා. සිත බැඳෙන එක නවත්තන්න තියෙන එකම එක දෙයයි ඒ තමන්ගේ සිත ධර්මානුකූලව අවබෝධ කරගන්න එක. ඒ අවබෝධ කරගන්නකොට සිත තුළ වැටහෙන එකම එක ස්වභාවයයි. මොකද්ද? නිරන්තරයෙන් ඇති වෙලා නිරන්තරයෙන් නැති වෙලා යන මට්ටම. සිතේ ස්වභාවය මොකද්ද?
ඇති වෙලා නැති වෙලා යනවා. ඒ ඇති වෙලා නැති වෙලා යනකොට නැති වෙලා යන්නේ ඉතිරි නැතිව. මේක තේරෙන්නේ නැත්නම් අපේ දේශනා ටිකක් අහන්න. සිත ඇති වෙලා නැති වෙලා යනවා, ඇති වෙලා නැති වෙලා යන්නේ ඉතිරි නැතුව. මේ බණ මේ වචනේ ඇහෙනකොට මීට ඉස්සෙල්ලා වචන වලට අදාළව සිත තුල හටගත්ත සියලුම විතර්කත් නිරුද්ධයි, සියලුම විතර්කත් නිරුද්ධයි, සියලු සංචේතනත් නිරුද්ධයි, සියලු ස්පර්ශයන් නිරුද්ධයි, සියලු වේදනාත් නිරුද්ධයි, සියලු සංඥාත් නිරුද්ධයි, ඔක්කොම නිරුද්ධයි. මේ වචනේට අදාළව අලුතෙන් සංඥා, විතර්ක, චේතනා, විචාර නොඑක ආකාරයේ සිත තුල තත්වයන් වේගෙන් සමුදේ වෙනවා. ඒ සමුදේ වෙච්ච ඒවා හිතේ පවතින්නේ නැහැ. ඒ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙලා යනකොට අපේ අභ්‍යන්තර සිත තුළ කෙලෙස් සහගතව මතක තබා ගැනීමක් අපි තුළ සිද්ධ වෙමින් පවතිනවා. ඒ මතක තබාගත් මට්ටම නැවත ආවර්ජනය කරලා බලන්න පුළුවන්. ඒත් ආවර්ජනය කළත් අහපු මට්ටමේ නැවත සිතුවිලි විතර්ක ਵਿਚාර මොකක්වත් හටගන්නේ නැහැ. අලුතෙන් මනෝ සම්පස්සේ නිසා හට ගන්නවා. එතකොට මේ සියල්ල එහෙනම් මේ සිතේ ස්වභාවය මොකද්ද? නිකන් ස්වභාවය හරි අඳුරගන්නේ කොහොඳයි නේ? සිතේ ස්වභාවය තමයි වර්තමානයේ හටගෙන වර්තමානයේ නිරුද්ධ වෙලා යන එක. සිත පින්වත්නි මොහොතක්වත් පවතින්නේ නැහැ. එච්චර වේගයෙන් බිඳෙනවා. ලෝකේ වේගයෙන්ම බිඳෙන්නේ සිත පින්වත්නි. එච්චර වේගෙන් බිඳෙනවා. ඒ බිඳෙන මට්ටම ඉන්ද්‍රිය අත්දැකීමෙන් ස්පර්ශ කරලා බලන්න බෑ. ඒ බිඳෙන මට්ටම ඉන්ද්‍රිය අත්දැකීමෙන් විස්තර කරලා විමසලා බලන්න බෑ. ඒක ප්‍රඥාවේ අත්දැකීමක්. ප්‍රඥාවේ අත්දැකීමකට ඔය ඉන්න මට්ටමේ එකතු වෙන්න බෑ. ඇයි? ප්‍රඥාවට කලින් උපදවන්න ඕන එකක් තියෙනවා. මොකද්ද? සමාධිය. ඇයි සමාධිය උපදවන්න කලින්ම උපදවන්න ඕනේ දෙයක් තියෙනවා. මොකද්ද? සීලය. ඇයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ? එහෙනම් අද ඔහොම ඉඳලා අද රැට ප්‍රඥාව උපදින්නේ නෑ. එයාට ක්‍රමානුකූලව පියවරෙන් පියවර ප්‍රතිපදාවට එන්න වෙනවා. නැත්තම් එයාමයි අමාරු වැටෙන්නේ. මේක එකපාර කරනවා කියලා ආවොත් කරන්න බෑ. මොකද ඉච්චර කෙලෙස් වල උද්වේගය වැඩි. අභ්‍යන්තර සිත තුළ හඳුනා නොගත්ත මට්ටම බරපතලයි. ඒ නිසා මේක එකපාර කරන්න බෑ. එකපාර කරන්න තරම් අපේ ප්‍රඥාව මෝරලා නෑ. ඒ නිසා අපට ක්‍රමානුකූලව සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් බුදුරජාණන්සේ අදාළ රටාවකට එන්න වෙනවා. ඒ නිසා සීලයට අදාළ ගුණධර්ම මුලින් හදන්න වෙනවා. සමාධියට අදාළ ගුණධර්ම දෙවණියට හදන්න වෙනවා. සිත පුහුණු කරගෙන යන්න වෙනවා භාවනාවක් මත. ඊට පස්සේ තමයි අර ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු දේ අවබෝධ කරන්නේ. ඒක එකපාර දැන් අදාහගත්ත කියලා අදරයට අවබෝධය කරා යන්න බෑ. එහෙම යන්න පුළුවන් සාරිපුත්ත හාරු වගේ බොහොම තියුණු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට. අපිට බෑ පින්වත්නි. අපිට එහෙම යන්න පුළුවන් කමක් නෑ. එහෙම කරන්න බැරි. අපිට එහෙම මෝරපු ප්‍රඥාවක් නෙමෙයි තියෙන්නේ. අපිට තියෙන දුර්වල ප්‍රඥාවක්. දුර්වල ප්‍රඥාවක්. ඒ නිසා ඒක එකපාර කරන්න බෑ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ නිශ්චිත ආකෘතියක් තියෙනවා. ඒ ආකෘතිය තා හොඳින් අඳුනා ගන්න වෙනවා. එහෙනම් මුළු බුද්ධ ශාසනයේ අර්ථය Tamanගේ සිත අවබෝධ කරගන්න එකට. සිත අවබෝධ කරගත්තාම සිත මොහොතක්වත් පවතින්නේ නැහැ. සිත කොහොමවත් පවතින්නේ නැහැ. නිරන්තරයෙන් බිඳි බිඳි යනවා. නැවත අනාගතයේ සිත සකස් නොවන ආකාරයටම දුක නිරුද්ධ වෙලා යනවා. මොකද සිත තුල සිතුවිලි සමුදේ වීමමනේ දුක කියන්නේ. සිත තුළ සිතුවිලි සමුදේ වෙන එකමයි දුක කියන්නේ. සිත සම්පූර්ණයෙන් නිවිලා ගියපු තැනක සිතුවිලි සමුදේ වීම පිණිස සිතක් නැත්නම් පින්වත්නි මුළු ලෝකෙම කඩා වැටෙනවා. දුක නිරුද්ධ වෙනවා කියන්නේ ඔන්න ඕකට. ඒ කියන්නේ සිත අවබෝධ කිරීමෙන් විතරයි දුක නිරුද්ධ කරන්න පුළුවන්. දැන් මේ සුප්පමීය මට්ටම කියලා කියන්නේ මොකද්ද දන්නවද? ඕගොල්ලන්ට අවබෝධය කරා යන්න නම් මූලික වශයෙන් සම්මාදිට්ඨිය ඇසුරු කරගෙන ශ්‍රද්ධාව හදා ගන්න වෙනවා. සම්මාදිට්ඨිය ඇසුරු කරගෙන ශ්‍රද්ධාව හදන්න වෙනවා. අද මේ වර්තමානයේ බෞද්ධයන්ට සම්මාදිට්ඨියවත් සමහර අයට නැහැ. ඒගොල්ලන්ට සම්මාදිට්ඨියවත් නැහැ. සමහර බෞද්ධයෝ මට හම්බෙලා තියෙනවා කර්මය කර්මඵලය විශ්වාස කරන්නේ නැති. මට හම්බෙලා තියෙනවා කර්මයේ විශ්වාස කරන්නේ නැති. මේ ළඟදිත් මට මහත්තයෙක් හම්බුණා. අපිව හම්බෙන්න ආපු. එයා කිව්වා මේ මම කර්මයේ විශ්වාස කරන්නේ නැහැ හඳුරන්නේ කියලා. අපේ අම්මත් බෞද්ධ, අපි හොඳ පරම්පරා බෞද්ධ. නමුත් සායනස මම නම් කර්මයේ නම් විශ්වාස කරන්නේ නැහැ කිව්වා. ඇයි? එයා කර්මය ගැන දන්නෙත් නැහැ. කර්ම නිරෝධය ගැන දන්නෙත් නැහැ.
කර්ම සකස් වෙන විදිය දන්නෙත් නැහැ. අතීත කර්මය කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. වර්තමාන කර්මය කියන්නේ මොකද්ද කියලා මොකක්වත් දන්නේ නැහැ. අර Tamanගේ උද්දච්චකම තියනවා මේ ගොඩ නගාගත දැනුම ගැන. මේ ධර්මයට එනවා නම් ඒ රොඩු ටික ඔක්කොම එළිය තියලාම එන්න ඕන. නැත්තම් හරියන්නේ නැත්තම් මොකද අර තියෙන මේ එයාගේ තියෙන දෘෂ්ටියේ හිරවීමට එයා හැම වෙලාවකම ධර්මයේ බලන්නේ එයාගේ හුදු දැනුම හරහා. මේක පාරවල් දෙකක් නේ. එතකොට මේක පාරවල් දෙකක් නිසා ඔරොත්තු දෙන්නේ නැහැ. මේ ලෝකෝත්තර ඥාන මාර්ගය කියන්නේ මේ ලෝකයේ ඇතුලේ කිසිදු දැනුමක් එක්ක සමපාත වෙන එකක් නෙමෙයි. දැන් සමහර අය විද්‍යාවට ගලප බුදුදහම කතා කරන්න හදනවා. අතිශය අසාර්ථක වැඩක්. ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. ඇයි? මේ බුද්ධ ශාසනයේ අර්ථයම භව නිරෝධය. නැවත පුනර්භවයේ හැදෙන්නේ නැති විදියට කර්මය නිරුද්ධ කරලා අවිද්‍යාව සම්පූර්ණයෙන් ගෙවල් දාලා සිතුවිලි විරහිත කරලා සම්පූර්ණයෙන් නැවත පුනර්භවයේ හැදෙන්නේ නැති විදියට කර්මය නිරුද්ධ කරන එක අපේ කතාව. නමුත් මේ කතාවයි මේ කෙලෙසහගත ලෝකයේ විසින් විද්‍යාව කියලා හුවා දක්වන කතාවයි දෙක අතර කිසිදු සම්බන්ධයක් හදන්න බෑ. මේ දෙක දෙපැත්තකට යන්නේ. ඒ නිසා ඕගොල්ලෝ ඔය Tamanගේ දෘෂ්ටිවාදවලට අනුව බුදුදහම ගලපන කමක් තියෙනවා නම් වහා මේ වැඩේ නතර කරලා මේක වෙනමම ඥාන මාර්ගයක්. මේක ආධ්‍යාත්මික ඥාන මාර්ගයක්. සම්පූර්ණ භාවනාවත් එක තියෙන්නේ. දැන් ප්‍රඥාව මෝරනකොට යා ඍජු භාවනාමය ක්‍රියාමාර්ගවල ඉන්න ඕන. මොකද භාවනාවෙන් තමයි අත්දකින්නේ සිත සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන එක. දැන් මම ඔයගොල්ලන්ට කිව්වා නේද? සිත වහා සමුදේ වෙලා නිරුද්ධ වෙලා යනවා. සිත මොහොතක්වත් පවතින්නේ නැහැ. වේගයෙන්ම බිඳෙන්නේ පින්වත්නි සිතයි කියලා මම කිව්වා නේද? ඒක ඕගොල්ලන් කනින් අහගත් එක කියන්නේ ඕගොල්ලන්ගේ දැනුමක් නෙමෙයි. ඒක බුදුරජාණන්සේ වදාළ දේ. ඒක ඕගොල්ලන්ගේම ඥානයක් විදියට පිහිටන්නේ සිත පුහුණු කරගෙන ඉස්සරහට යනකොට. භාවනාව වගේ එකක් කරගෙන යනකොට සිත සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන කතාව එයාටම මානසිකව ස්පර්ශ කරලා බලන්න පුළුවන්. එච්චර හිත වැඩෙනවා. ඒකට එක්තරා පුහුණුවක් තියෙන්න ඕන. දැන් අපිට සිතේ පුහුණුවක් නැහැනේ. ඒ සිත පුහුණු කරගෙන යන කෙනෙක් තමයි දන්නේ මේ සිත තුළ තියෙන අත්දැකීම් පරාසය මොනතරම් විස්මිත එකක්ද කියලා. දැන් ඔයගොල්ලන්ගේ ඇඟ පුහුණු කරන්න පුළුවන් නේද එක දේවල් වල. දැන් බලන්න සමහර මිනිස්සු ඉන්නවා ගොඩ බිමට වඩා හොඳට වතුරේ පීනනවා දැකලා නැද්ද? ලස්සන රැල්ලට එක එක චලනයන් හරහා මූණ දීලා ලස්සන දෙයක් සමහරට අපිට ගොඩ බිමේ බෑ ඒ විදිහට යන්න. නමුත් ඒ ලස්සන ඇයි පුහුණුව. එයා ගොඩ බිමට වඩා හොඳට වතුරේ ක්‍රියාත්මක වෙන්නේ එයාට පුහුණුවක් තියෙනවා. ඒතකොට නමුත් දැන් අපි දන්නේ නැහැ අපේ සිත පුහුණු කරන්න පුළුවන් කියලා. ඇයි අපි එහෙම සිත පුහුණු කරන ඉතා ස්වල්ප වැඩපිළිවෙලකටවත් ඇවිල්ලා නැහැ. පුංචි දෙයකටවත් ඇවිල්ලා නැහැ. ඒ නිසා ඕගොල්ලෝ සිත පුහුණු කරන වැඩපිළිවෙලට එන්න. ටික ටික කරන්න. රාත්‍රියට මිනිත්තු 10ක් විතර දවසේම සිදුවීම් දෙස බලාගෙන ඉන්න. ඒවා භාවනා නෙමෙයි භාවනා ප්‍රවේශ කියලා කිව්වට කමන්නේ. භාවනාව කියන්නේ ඊට වඩා ගැඹුරු එකක්. නමුත් සිතට භාවනා ප්‍රවේශයක් ඕනනේ. දවස එතකොට ඕගොල්ලන් අනික ඕගොල්ලෝ තුල බරපතල විදිහට ඒත්තු ගැන්වෙන්න ඕන මේ සිත මේ එක්තරා විදියක ඔසවා තබන්න පුළුවන් බව. ඕගොල්ලෝ සති දෙකක් විතර දවසේ උදේ 6 ඉඳලා රෑ 8 වෙනකම් කරපු සිදුවීම් දෙස බලාගෙන ඉන්න. එතකොට සමහර විට ඕගොල්ලෝ වැඩ ඇරිලා ගෙදර ආවි කීයටද කියලාවත් මතක නැති වෙයි. සතියක් කරලා බලන්න හොඳට තියුණු විදියට සිහි නුවණ උපදින්න ගන්නවා. චිත්‍රපටියක් බලනවා වගේ උදේ ඉඳලා පැයෙන් පැයට වෙච්ච ඒවා පේන්න ගන්නවා. ඊළඟට ඒක මාසෙකින් විතර පස්සේ ඕගොල්ලෝ ඒ සිත ඒ සිදුවීම් දිහානේ බලන්න හිටියේ. ඒක භාවනාවක් නෙමෙයි. භාවනා ප්‍රවේශයක් කියලා කිව්වට කමන්නේ. එතකොට ඒ සිදුවීම හැම වෙලාවකම සිත ඇසුරු කරන විදිය දකින්න. තව සති දෙකකින් විතර පස්සේ සිදුවීම සිත ඇසුරු කරන විදිය බලන්න. ඒ සිදුවීම ආයාසයෙන් ඇසුරු නොකරන බවත් හැම වෙලාවකම ඒ සිත ඇසුරු යම් සිදුවීමක් ඇද්ද ඒ සිදුවීම සිත ඇසුරු කරන වට්ටම දකින්න. හොඳට දකින්න. යම් දෙයක් ඇහින් හොයාගෙන ගියා නම් ඒ හොයාගෙන යන්නේ එයාගේ හිත තුල රූප තණ්හාවක් පවතින නිසානේ. රූප තණ්හාවත් හිතේ පවතින විදිය බලන්න. ගැටුමකට මැදිහත් වුණා නම් අද අපි තුන් බස් එකේ යනකොට මොකක් හරි ප්‍රශ්නිකට කාගේ හරි මොනවා හරි දෙයකට ඔන්න යා ඇවිස්සিলা කැළඹිලා. එයා බොහොම ද්වේෂ සහගතව ප්‍රතිචාර දක්වනවා.
එතකොට රැට නින්දට ගිහින් දවසේම සිදුවීම් බලද්දී ඔකත් පේනවා. එතකොට බලන්න බස් එකේදී මේ බඳු සිද්ධියක් සිද්ධ වෙනකොට මගේ හිත කුමන වගේද තිබ්බේ කියලා බලන්න. එතකොට ඕගොල්ලන්ට තේරෙවි ඒ මොහොතේ මගේ සිත තුළ බරපතල විදියට ද්වේෂය උත්සන්න වී ඇති බව. ඒ ද්වේෂ සහගත සිතකින් ඒ මොහොතේ ඒ සිදුවීම ඇසුරු කරපු බව පෙනේවි. අන්න ඔය වගේ මාසයක් විතර කරලා හැම වෙලාවකම Tamanගේ සිත සිදුවීම ඇසුරු කරන බව දකින්න. බස් එකකින් බැහැලා යනකොට බස් එකකින් බැහැලා නැවත ඉදිරි අර සිදුවීම් වලට ප්‍රතිචාර දක්වනකොට අර මුලින් තිබ්බ සිත නිරුද්ධ වෙලා ගිහින් කියලා දකින්න. බස් එකේදී දේශසිත තිබුණට ඔෆිස් එකේදී දේශසිත තිබ්බේ නැති විදිය දකින්න. බස් එකේදී සිත් තිබ්බ දේශසිත ඔෆිස් එකට ගියාට පස්සේ ඇයි තිබ්බේ නැත්තේ කියලා බලන්න. සිත නිරුද්ධ වී යන නිසා කියලා දකින්න. ඔන්න ඔය විදියට Tamanගේ සිතම දකින්න පින්වත්නි. ඔය විදියට දැකලා වර්තමානයේම සිද්ධිය අසුරු කරන මොහොතේම සිත දකින්න පුළුවන් කෞශල්‍යයට එන්න. එතකොට තමයි මෙතනම ලෝකේ අත්හැරෙන්නේ. එතකොට කර්ම රැස් වෙන්නේ නැහැ. ඒක පුහුණු කරන්නේ එකෙන් නිවන් දකින්න පුළුවන් වට නෙවෙයි. නමුත් එතකොට හොඳට සිහිනුවන මෝරනවා. අපි තුල සිහිනුවන මෝරනවා. එතකොට අපේ සිහිනුවන හොඳට මෝරනකොට පින්වත්නි එතකොට එයාට තේරෙනවා එයාට යම් දැනීමක් ඇති වෙනවා වෙනදට වඩා මම සවිඥානික බව. වෙනදට වඩා වගකීම් සහිත බව. වෙනදට වඩා සිදුවීම සහ සිත මට පේන බව. රාත්‍රී විනාඩි 10ක් විතර අරගෙන සිදුවීම තුල රූපය දකින්න ඒ සිදුවීම ඇසුරු කරන සිත නාම ධර්ම ටික විදිහට දකින්න. යම්කිසි අද දවස පුරාම මම වැඩ කළානෝ එක දවසක දැනේ මම වැඩ කරානෝ මා තුල නාම රූප પરම්පරාවක් නිරන්තරයෙන් ඇතිවි නැතිවි ගිය බව පෙනේ. ඔන්න ඔය විදියට දකින්න දැක්ම වර්තමානයේ තහවුරු වෙන්න ගත්තාම මේ මොහොතේම එයාට ලෝකේ පේන්න ගන්නවා. සිදුවීමත් මේ මොහොතේ සිදුවීම සිත ඇසුරු කරන බවත් පේන්න ගන්නවා. ඒ සිදුවීම ඊළඟ මොහොතට යනකොට නිරුද්ධ වී යන ආකාරයක් පේන්න ගන්නවා. එහෙනම් නිරන්තරයෙන් සිද්ධ වෙන්නේ නාම රූප ප්‍රවාහයක බිඳි යන බවක් කියලා වැටහෙන්න ගන්නවා. ඒ වැටීම ඇතුලේ පුද්ගල භාවයේ බරපතල විදිහට කඩා වැටෙනවා. ඒ කඩා වැටිච්ච තැනක පුද්ගල භාවයේ නැති තැනක පින්වත්නි කෙලෙස් විතර්ක හිත තුල ජනිත වෙන්නේ නැහැ. ඒ කෙලෙස් විතර්ක ජනිත වෙන්නේ නැති වුණාට පස්සේ සම්පූර්ණයෙන් නිවිලා යනවා. ඒකනේ අර බුද්ධ දේශනාව කියන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා. අවබෝධයට පත්වෙච්ච කෙනාගේ ස්වභාවය මොකද්ද? දෘෂ්ටි මාත්‍රයක් විතරයි. එතනම ලෝකය අතහැරිලා යනවා. දෘෂ්ටි මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ ශ්‍රවණ මාත්‍රයක් විතරයි. එතනම පින්වත්නි ලෝකය අතහැරිලා යනවා. එතකොට මේ අත්දැකීම තුළ පින්වත්නි ඒ අත්දැකීම පදනම් කරගෙන එතකොට මේ අත්දැකීම ඇසුරු කරගෙන වර්තමානයේ විතරක් ප්‍රතිචාර දක්වලා ඒවා ඇසුරු කරගෙන එයා තුළ අලුතෙන් කර්ම රැස්වෙන්න යන්නේ. කර්ම රැස්වීමක් දක්වා යන්නේ නැහැ. හේතුව මේ වෙලාවෙම අත්දකින්න ලෝකේ මේ වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේ වෙලාවෙම නිරුද්ධ වෙලා යනවා නම් මට අලුතෙන් මැදිහත් වෙලා කරන්න දෙයක් නැති බවට Tamanගේ සිත තුළ අවබෝධය තහවුරු වෙනවා. අන්නේ අවබෝධය තහවුරු කරගන්න තමයි අපි වැඩ කරන්න ඕන. ඉතින් ඒකට අපිට අර හිත දැන් ඕක තමයි සමාධිය. අපි දවසේ පොඩි වෙලාවක් අරගෙන අපේ සිදුවීම් සහ සිත දෙස ඉතා විමර්ශනාත්මකව බලන්න පටන් ගන්නවා. ඒ මොකක්වත් නැතුව ඕගොල්ලෝ හිතනවා නම් මේ ඉඳලා හිටලා ඇවිල්ලා බණක් එහෙම අහලා ගියාම මේ මහා විශාල අවබෝධයක් කරා තමන්ව වෙස වෙනවා කියලා කවදාවත් වෙන්නේ නැහැ. මොකද මේ බුද්ධ ශාසනය පෙන්වන්නේ තමා තුළ ප්‍රායෝගික වැඩපිළිවෙලක් මත නිවෙන කතාවක්. ඒ ප්‍රායෝගික වැඩපිළිවෙලේ සම්පූර්ණයෙන් වගකීම තියෙන ඔය හැත්තන්ට පින්වත්නි. දැන් බලන්නකෝ මේ කාර්යබහුල ජීවිතය ඇතුළේ යා මිනිත්තු 10ක කාලයක් වෙන් කරලා එයා සලසාගත්ත ප්‍රතිලාභය තියෙනව නේද? මුළු ජීවිතේම කිසි දෙයකින් ඒ ප්‍රතිලාභය හදාගෙන නැහැ. මොකද එයාට ඒ කතාව ඇතුළේ එයාගේ ඇතුළාන්තේ පේන්නේ. සිදුවීම සහ සිත දවස පුරාම සංසිද්ධිවලදී ක්‍රියාත්මක වෙන විදිහේ පේනකොට එයාගේ අභ්‍යන්තරයට පේන්නේ. එතකොට එයාට Tamanගේ සිත තුළ නොයේ කෙලෙස් විතර්ක හටගන්න බවත් පේනවා. ඊළඟ මොහොතේ ඒවා නිරුද්ධ වී යන බවත් පේනවා.
ඒවා නිරුද්ධ වෙනකොට ඉතිරි නැතුව නිරුද්ධ වෙන බවත් පේනවා. බස් එකේදී ඇතිවෙච්ච ද්වේෂසිත බස් එකෙන් බහැලා ඔෆිස් එකට ගියාට පස්සේ ඒ ද්වේෂසිත නිරුද්ධ වෙලා ඒ ඔෆිස් එකේ වැඩ කරන ආයතන හයෙන් අත්දකින්න ලෝකයේ ඇසුරු කරගෙන සිතුවිලි විතර්ක ගලනකොට බස් එකේ ඇතිවෙච්ච ද්වේෂය ඉතිරි නැතුව නිරුද්ධ වෙලා ආයේ කවදාවත් ඒ විතර්ක හට ගන්න නැති බව පේනවා. ආයෙත් මානසිකාරයේ කරනකොට පොඩ්ඩිවට ඒ සිතුවිලි හට ගන්න බව පේනවා. ඒවත් ඇතිවි නැතිවි යන බව පේනවා. ඒ බඳු ඇතිවි නැතිවි යන දේවල් නම් ඒවා පදනම් කරගෙන ප්‍රතිචාර දක්වන එක කිසිම තේරුමක් නැහැ කියලා වැටහෙනකොට ඒ ප්‍රතිචාරය ඇතුලේ තමයි කර්ම රැස් වෙන්නේ. කර්මේ නිරුද්ධ වෙන්න ගන්න. ඔන්න ඔය විදියට Tamanගේ අභ්‍යන්තරය අවබෝධ කරගැනීමෙන් තමයි දුක ඉවර කරන්න තියෙන්නේ. එතකොට දැන් අපිට සුප්පමේය මට්ටම කියලා කියන්නේ තමන්ගේ සිතේ හටගන්න සිතුවිලි ඒ සිත ඇසුරු කරන සංසිද්ධිය ඒවා මොකක්වත් පේන්නේ නැති මට්ටම. ඔහේ කාලා බීලා සුපුරුදු විදියට වැඩ කරගෙන ඉන්න මට්ටම. පහසුවෙන් එයා කෙලෙස් වලට අහු වෙලා යනවා. පහසුවෙන් කර්මයට අහු වෙනවා. හැබැයි යම් කෙනෙක් මේ හැම වෙලාවකම සිතුවිලි ඇසුරු කරන බවත් ඒ සිතුවිලි ඇසුරු කරද්දී ඒවාට ප්‍රතිචාර දක්වීමේදී තමයි සංසිද්ධිය ඇසුරු කරන්න කියලා පේනකොට ඒ සිත නිරුද්ධ වෙලා යනකොට සිත තුල හටගන්න සමුදේවන නොයෙක් සිතුවිලි වලට ආනුව නැවතත් සිදුවීම ඇසුරු කරන බවත් කිසිදු සිදුවීමක් සිතත් සිතුවිලිත් සමුදේ වීමෙන් තොරව ඇසුරු නොකරන බවත් පේනවා. ඒ පේන මට්ටම තමයි පින්වත්නි පහසුවෙන් කෙලෙස් සහගත ලෝකෙට අහු නොවන මට්ටම. ඊළඟට තව මට්ටමක් තියෙනවා අප්පමෙය්‍ය මට්ටම. යා මනින්න බෑ කෙලෙස් සහගත ලෝකෙට අහු වෙන්නෙම නෑ. කොහොමද? Tamanගේ සංසිද්ධියත් ඒ සිදුවීම් වලටනේ අපි මුහුණ දෙන්නේ. ඒ සිදුවීම ඇසුරු කරන සිතත් සිදුවීම ඇසුරු කරන සිතත්. ඒතර අපි සිදුවීමට සමවදින්නේ කයින්. කය ඇසුරු කරගෙන. ඒ සිදුවීමට සමවැදීම පිණිස මූල බීජය තමයි සිත. සිත තුළ සමුදේ වෙච්ච චිත්ත චෛතසික ධර්ම ටික. එතකොට එහෙනම් මේ සංසිද්ධියක් විදිහට සිද්ධ වෙන්නේ නාම රූප පරම්පරාවක්. ඒවා ඊළඟ මොහොත වෙනකොට නිරුද්ධයි. බණ අහන්න වාඩි වෙච්ච ඕගොල්ලන්ගේ සිතේ හටගත්ත සිතුවිලි විතර්ක නෙමෙයි දැන් හටගන්නේ. එතකොට ඒවා ඒවා ඔක්කොම නිරුද්ධයි හිතේ. නිරුද්ධ වුණේ ඉතිරිවත් නෙමෙයි. ඉතිරි නැතුව නිරුද්ධයි. එහෙනම් ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා නම් ඒවා අනිත්‍යයි නේද? අන්න අනිත්‍යතාවය මතුවෙන තැන. එහෙනම් බුද්ධ ශාසනයේ අර්ථය Tamanගේ සිත අනිත්‍යයි කියලා බලන එක. ඇඳුම් එහෙම දිහා බලලා අනිත්‍යයි කියලා බලන්න ඕනේ. ඒවා හොඳට අඳින්න. මේසපුටු එහෙම අනිත්‍යයි කියලා බලන්න එපා. ඒවා හොඳට පාවිච්චි කරන්න. Tamanගේම සිත අනිත්‍යයි කියලා බලන්න. අන්න ඒක තමයි බුදුදහමේ හරය. ඒ විදියට සිතුවිලි විතර්ක පදනම් කරගෙන සිදුවීම ඇසුරු කරන බවත් සිතුවිලි විතර්ක නිරුද්ධ වෙනකොට සිදුවීම ඇසුරු නොකරන බවත් ඒ ඇසුරු නොකරන්නේ ඒ මොහොතේ සිත තුළ සිතුවිලි සමුදේ වීමට අදාළව සිදුවීම ඇසුරු කරන නිසා. මුලින් ඇසුරු කරපු මට්ටම ඔක්කොම නිරුද්ධයි. එහෙම නිරන්තරයෙන් සිදුවීමද සිතද නිරුද්ධ වෙවි යන මට්ටමක් නම් තියෙන්නේ. සිතයි සිතුවිලි ඔක්කොම නිරුද්ධ වෙවි යන මට්ටමක් නම් තියෙන්නේ. අනිත්‍යයි නේද? ඒක මට ඕන විදිහට සමුදේ වෙන්නේ නැහැ නේද? මං කොච්චර කැමති වුණත් මට මගේ වසඟේ තියාගන්න බෑ නේද? දැන් මං කොච්චර මනාප වුණත් ශ්‍රද්ධාව වගේ මානසික ස්වභාවයකට ඒක හැම වෙලාවකම රැඳෙන්නේ නැහැ නේ. දැන් මේ බණ අහගෙන යනකොට යම් කෙනෙක්ගේ හිතේ ශ්‍රද්ධාව ඉපදුනා නම් ඒ ශ්‍රද්ධාව අනේ හරි හොඳයි ඒ ශ්‍රද්ධාව කියලා හිතුණට ඒ ශ්‍රද්ධාව පවතින්නේ මෙතනින් නැගිටිනකන් විතරයි. එතන පස්සේ ආයත් සුපුරුදු විදියට ආයතනික අත්දැකීම් ඔයගොල්ලෝ නිරාවරණය වෙනකොට ඒ ආයතනික අත්දැකීම අනුව සමහර විටක රාගය උපදින්න පුළුවන්. රාගය උපදිනකොට සද්ධාව කෝ? ඒක ඉතිරි නැතුව නිරුද්ධයි. ඊට පස්සේ සමහර අත්දැකීම් ඉදිරියේ ද්වේෂය උපදිනවා. එතකොට රාගය කෝ? ඉතිරි නැතුව නිරුද්ධයි. සිතට සිතුවිලි ගොඩාක් විශ්ලේෂණය කරගන්න බෑ. සිතට වේගෙන් සිතුවිලි ගලනවා. ඒ ඔක්කොම ඇතිවි නැතිවි යනවා. එහෙම ප්‍රවාහයක් හිත. එහෙම ප්‍රවාහයක් නම් මං කොයිතරම් මනාප වුණත් මට මනාප සිතත් මනාප සිතුවිලිත් ඇසුරු කරගෙන මට ඉන්න බෑ. ඒ සම්පස්සේට අනුව සිතුවිලි සමුදේ වෙනවා. එහෙනම් ඒක තමයි අනාත්මය. ඒක මගේ වසඟේ පවත්වන්න බැරි මට්ටම අනාත්ම ස්වභාවය. එතකොට අන්නේ අනාත්ම ස්වභාවය තමයි අපි අවබෝධ කරගන්න ඕන. මේ අනාත්ම ස්වභාවය අවබෝධ කරනකොට තමයි සිත ශූන්‍යතාවයටපත් වෙන්නේ. ਸਰවාකාරයෙන් හිස් බවකට හිත එකතු වෙනවා.
හැම පැත්තකින්ම පින්වත්නි හිස් භාවයකට හිත එකතු වෙනවා. එතකොට ඒ බඳු හිස් භාවයකට හිත එකතු වුණාට පස්සේ නැවත උපත කරා යන්න පුළුවන් විදිහට කර්ම ශක්තිය ප්‍රබල නැහැ. ඒ පුද්ගලයා මැරෙනකොට මරණාසන්න වෙනකොට ඒ මරණයත් එක්කම නැවත ඒ ශ්‍රාවකයන් නිවිලා යනවා. නැවත පුනර්භවයේ කරා යන්න කර්මයේ ප්‍රබල නැහැ. එතකොට අපි දුර්වල කරේ නැවත උපදින්න තියෙන කර්මයයි. අතීතේ වෙච්ච ඒවා, පරණ වැරදිච්ච ඒවා අපි මොකුත් කරන්න යන්නේ නැහැ. ඒක මොකුත් කරන්න බෑනේ. මේ ධර්මයේ හම්බුනේ අපිට මේ ඊයේ පෙරේදා. කොච්චර ජීවිතේ වරදින්න ඇද්ද? එතකොට මේ වැරදිනකොට අපි තුල සිතින් කයින් වචනෙන් සිද්ධ වෙච්ච මොන තරම් පින්වත්නි අකුසල සංස්කාර ඇද්ද? ඒ මේ ජීවිතේනේ සංසාරේ මොන තරම් ප්‍රාණඝාතය කරලා ඇද්ද? මොන තරම් හොරකම් කරලා ඇද්ද? සංසාරේ මොන තරම් ලෝකයේත් එක්ක හැප්පිලා ඇද්ද? එතකොට ඒ හැප්පෙන හැම වෙලාවකම තමා තුළ ගොඩනැගුණේ අකුසල සංස්කාර. ධර්මයක් නැති ලෝකයට අකුසල සංස්කාර කියන්නේ ඒගොල්ලන්ගේ උරුමය පින්වත්නි. ධර්මයක් නැති වුණාම ඒ ඇත්තන්ගේ උරුමය ඒක. එතකොට ඒ ඔක්කොම අපිට ගෙවලා දාන්න බෑ. ඒවා නිසා ලැබුණු ජීවිතය තමයි මේ ලැබිලා තියෙන්නේ. මේකේ ඕගොල්ලන්ට ඔය සැප දුක වගේ ඒවා එක එක විදියට ලැබෙන්නේ පරණ කර්ම ශක්තිය උරුමය අනුව. ඒක මේ ලෝකේ කවුරුවත් වග කියන්න ඕනේ නැහැ ඒකට. තම තමන්ගේ අවිද්‍යාසගතව ගොඩනැගිච්ච කර්මී උරුමේ තමයි ඔය ඔබයිමයි අපි දෙන්නම වළඳන්නේ. ඒතර අපි ධර්මයේ අවබෝධය කරා ගියා කියලා අපි ඒක ඉවර කරන්න බෑ. අපි අවබෝධය කරා ගියාම අපිට වෙන්නේ එකම එක දෙයයි. නැවත පුනර්භවයේ පිණිස කර්මයේ සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා. එච්චරයි. ඔක්කොම කර්මයේ නිරුද්ධ කරන්නේ. මොකද ඔක්කොම නිරුද්ධ කරන්න බෑ ප්‍රායෝගිකව. ඒ නිසා ඔගොල්ලෝ අවබෝධය කරා ටික ටික එන්න. ඒකට බොහෝම ගැඹුරක් පවතින එකක්. Tamanගේ සිත බොහෝම විනිවිද අවබෝධ කිරීමෙන් ඇතිවෙන එකක් ඒක. ඒ අවබෝධය කරා ටික ටික පියමන් කරන්න. ඒ ටික ටික පියමන් කරනකොට අවබෝධය කරා ඔයගොල්ලෝ ක්‍රමානුකූලව එකතු වෙනකොට පුදුම තරම් හිත තුළ නිස්සරණයක් උපදිනවා. ඒ නිස්සරණය ඔයගොල්ලන්ට මේ ජීවිතේ අත්දකින්න පුළුවන්. ඔය දැන් අද තියෙන මානසික කනස්සල්ල නෑ මේ අවබෝධය ඇතුලේ. අද බලන්න අපි කොච්චර කනස්සල්ලෙන් දින්නේ. මොන තරම් පීඩාවෙන් දින්නේ. රාජ භෝජනේ හම්බුණත් පින්වත්නි ඒ පීඩාව ගෙවිලාද නෑනේ. මොන්න විදියට පින්වත්නි සැපේ කරා ගියත් බලන්න ඔයගොල්ලන්ගේ හිත දිහා මොන්න තරම් විඩාබරයිද. ඒ විඩාව ගෙවෙන්නේ නැහැ පින්වත්නි ඉස්සරහට. Tamanගේ සිත අවබෝධ කිරීමෙන් විතරයි ඒක ගෙවෙන්නේ. ඒ නිසා ඒ බඳු අවබෝධාත්මක කෞශල්‍යයක් පිණිස අද මේ හෝරාවකටත් වැඩි වේලාද ශ්‍රවණය කරපු ධර්මානුශාසනාව හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනවා. සදහම් දියදහර